මගේ නම බ්‍රයන් ම වැඩ කරන්න පැරඩොක්ස් ඩිවිෂන් එකට අපේ රාජකාරිය තමයි සාමාන්‍ය ලෝක නීතිවලට අහු නොවෙන තර්කයට පැහැදිලි කරන්න අමාරු දේවල් පිටු පස්ස තියෙන ඇත්ත හොයනක පැරඩොක්ස් ඩිවිෂන් කියන්නේ ඇමරිකානු රජය විසින් නිර්මාණය කරපු රහස් සංවිධානයක් අත මම කියන්න යන කතාව අපි විසඳවා කියලා හිතපු ඒත් ඇත්තරම ඊට වඩා දහස් ගුණයක් ලොකු අභිරහසක් පටන් ගන්න තැනකින් ඉවරුණු සිදුවීමක් ගැන එංගලන්තේ පාලු වෙරලක් අයින තිබුණු මේ අතැරලදාපු ගෙදර ඇතුළේ අවුරුදු ගානක් තිෙසේ මිනිස්සුන්ට පරණ ටෙලිෆෝන් එකක් නාදයෙනවා හිල තිබුණ ඒ ගෙදරට කිසිම විදුලි බලයක්වත් දුරකතන සම්බන්ධතාවයක්වත් තිබුණන හැමෝම කිව්වේ ගෙතරින් ගියදුව කතා කරයි කියලා බලන් ඉඳලා මැරිල ගිය අම්මගේ ආත්මය තමයි ඒ විදිහට දුක්වෙන්න කිය එකතාව ඇත්ත නැත්ත හොයන්න තමයි මමයි රයිලී එතැන්ටකී ගේ ඇතුළට ගිය ගමන්න මට දෙවුණේ පුදුම දුක්බර ගතිය මගේ හිතේ අර දුක්බර කතාව දෝන් කාර දුන්න ඒත් රයිලි කියන්නේ හැගීම් වලින් වැඩ කරන කෙනෙක් නෙවෙයි එයා දත්තවලින් වැඩ කරන කෙන එයා කිසිම කතාවක් නැතුව එයාගේ උපකරණ සෙට් කරගන්න පටන් ගත්ත අධි සංවේදී ශබ්ද සංවේදක වායු පීඩන මාපක වගේම අපි වටේ තියෙන නොපෙනෙන බල ශක්ති මන්න යන්ත්‍ර රයිලි මේ විදියට හදාගත්තා අපි බලාගෙන හිටිය කාලයගේ විලගිය එක පාරට මේ සද්ධාව ඒක හරියටම මිනිස්සු විස්තර කරපු විදිහ නාදය මගේ ඇඟ සීතල වෙලා ගිය මම ගැස්සිලා රයිලි දිහා බැලුව එයා කිසිම ගානක් නැතුව පුදුම උනන්දුවකින් එයාගේ ලැප්ටොප් එක තිරේ දිහා බලාගෙන හිටිය ඊට පස්සේ මගේ දිහා බලලා කිව්වා බ්‍රයන් මේක පුදුමයි මේක සද්දයක් නෙමෙයි කියලා එයා මට පැහැදිලි කළා අපේ ශබ්ද සංවේදකවලට කිසිම දෙයක් පොඩි හරි ශබ්දයක්වත් පටිගත වෙලා නැහැ කියලා ඒත් එයාගේ බල ශක්ති සංවේදක උපරිම මට්ටමට ගිහින් එයා කිව්වේ මේක වාතය හරහා එන ශබ්ද තරංගයක් නෙවෙයි අර පරණ ෆෝන් එක ඇතුලේ තියෙන සීරුව ඇත්තටම භෞතිකවම හෙලවෙනවා කම්පණය වෙනවා හරියට නොපෙනෙන ඇඟිල්ලකින් ඒක ක්‍රියාත්මක කරනවා වගේ කියලා මම රයිලිට කිව්වා මේක ප්‍රබල මිනිස් හැඟීම් එක තැනක ගබඩා වෙලා ඒ ශක්තියින් භෞතික දේවල් වලට බලපෑම් කරන එකක් වෙන්න බැරිද කියලා රයිලි මගේ දිහා බලලා ඒක ලස්සන කතාවක් බ්‍රයන් ඒත් ඒක දත්ත නෙවෙයි කියලා කිව්වා එයා කිව්වා මේක සංඥාවක් දුරුවල ඒත් පැහැදිලිවම යම්කිසි රටාවකට අනුවෙන සංඥාවක් කියලා රයිලි පැය ගානක් එයාගේ පරිගණකයේ කොට්ටුණා අන්තිමේ දෙයා මගේ දිහා බැලුවේ දිනුව වගේ හිනාවක් එක්ක එයා හොයාගෙන තිබුණා මේ සංඥාව එන්නේ ගේ ඇතුලෙන් නෙවෙයි ඒක එන්නේ ගේ යටින් පොළොව ඇතුලෙන් රයිලි මට පෙන්නුවා මේ පළාතේ භූවිද්‍යාත්මක සිතියම් මේ ගෙදර හදලා තිබුණේ හරියටම අසාමාන්‍ය විදිහට පිරිසිදු විශාල ක්වාර්ට්ස් පාෂාණ තලයක් උඩ එයා මට කිව්වා බ්‍රයන් මේක ස්වභාවික හැදුණු දැවන්ත රේඩියෝවක් කියලා පොළොව යටින් යන දිරාපත් වුණු පරණ තඹ දුරකථන රැහැන් ඇන්ටනාව විදිහට වැඩ කරනවා ගේ යට තියෙන මේ ක්වාර්ට්ස් තලය ඒ වෙන සිග්නල් එක දහස් ගුණයකින් විස්තරණය කරනවා ඒ කියන්නේ ඇම්ප්ලිෆයි කරනවා අර පරණ ෆෝන් එකේ තියෙන බෙල් එක තමයි මේක ස්පීකර් එක අපි හිතුවා අපි උත්තරේ හොයාගත්ත කියලා මිනිස්සු හොල්මනක් කියලා හිතුවේ ස්වභාව ධර්මයේ අහපු පුදුම සහගත නිර්මාණයක් ඒ අම්මගේ දුක්බර කතාව මේ සිදුවීමට පස්සේ මිනිස්සු ගොතපු කතාවක පැහැදිලි කිරීමක් විතරයි අපි හිතුවා කේස් එක ඉවරයි ඒත් අපි වැරදි අපි යන්න කලින් ලෑස්තියේදී රයිලි එකපාරටම මට කතා කළා එයාගේ කටහඬේ තිබුණු පුදුමයක් නෙමෙයි යම්කිසි තිගැස්මක් බ්‍රයන් ඇවිත් මේක බලන්න එයාගේ සංඥාව රටාව සම්පූර්ණයෙන්ම විකේතනය කරලා තිබුණා ඒකේ තිරේ තිබුණේ ඉලක්කම් පෙළ එක දිගට නැවත නැවතත් එන ප්‍රථමක සංඛ්‍යා පෙළ රයිලි මගේ දිහා බලලා කිව්වා බ්‍රයන් මේක නිකම්ම නිකන් රැල්ලක් නෙමෙයි මේක ගණිතේ මේක බුද්ධියේ විශ්වීය භාෂාව මේක පණිවිඩයක් කියලා අපි එදා ඒ ගෙදරින් එළියට ආවේ උත්තරයක් හොයාගෙන නෙවෙයි ඊට වඩා දහස් ගුණයකින් ලොකු බය හිතෙන ප්‍රශ්නයක් හිතේ තියාගෙන අපි හොල්මනක් කියලා හිතපු දේ පිටිපස්සෙන් තිබුණේ කවදාවත්ම නොලැබුණු දුරකථන ඇමතුමක් ගැන දුක් වෙන ආත්මයක් නෙමෙයි ඒ පිටිපස්සේ තිබුණේ කොහේ ඉඳන් දෙන කවුද එවන්නේ කියලා අපි නොදන්න පැහැදිලිවම බුද්ධිමත් පණිවිඩයක් ඉතින් ඇත්ත ප්‍රශ්නේ මේකයි ඒ පණිවිඩය එවන්නේ කවුද ඒ වගේම එයාලා කියන්න හදන්නේ මොකද්ද